එතකොට හාමුදුරනේ ඇත්තටම දැන් අපි ත්‍රිපිටකයත් එක්ක දැන් මෙතන සම්බන්ධයක් තියෙනවනේ. අපි ඉගෙනගෙන තියෙන්නේ. අපේ පදරත් පාසල් විශ්වවිද්‍යාලයේ තියෙන්නේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කලේ මාතලේ අලු විහාරේ. ඔබ දකින්නේ එහෙම තමයි. මේ රටේ සාමාන්‍යයෙන් අවුරුදු 70ක් 80ක පාසල් ගිහපු ළමයි කෝටි ගාණක් මේ රටේ ඉගෙන ගත්තේ මාතලේ අලු විහාරේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරා කියලා තමයි. හැබැයි මෙන්න මෙහෙම සටහන් කීපයකුත් තියෙනවා. ඒවා සමහරට ඔබේ ගුරුවරු ඔබට උගන්වලා නැතිව වෙන්න පුළුවන්. 1956 දී මහාචාර්ය සෙන්වත් පරණවිතාන මහත්මයා පුරා විද්‍යාවිතුමා පියා විදියට සලකන්නේ. එතුමා කියනවා එතුමා ඉංග්‍රීසියෙන් කියන්නේ later tradition asserts that this was done at Alvihar in Matale district, but the early historical writings do not connect අලුවිහාර with this event. ලංකා ඉතිහාස සංග්‍රහය සටහන තියන්නේ. ඉන්පසු මේක සැලකිල්ලට බඳුන් වෙනවා. නැත්තේ නැහැ. ඒ තමයි එල්ලම්